මේ චිත්‍රපටයේ චරිතයක් රංගපාන බැවින් චිත්‍රපටයේ පිළිබඳව වැඩි විස්තරයක් කියන්න මම ඒතරම්ම කැමති නෑ. මොකද චිත්‍රපටය ඉතාම විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් විදිහට මට කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය බැඳ තබා ගන්නා චිත්‍රපටයක් විදිහට මට සඳහන් කරන්න පුළුවන්. ඒ හින්දා මහරජා සංවිධානයේට අපේ කමල් යසරත් මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ චිත්‍රපටයකට ආයෝජනය කිරීම පිළිබඳව. ඒ වගේම විශේෂයෙන්ම ෂෝල් ඩැනියල්ස් වගේ කෙනෙක් පිටිපස්සේ ඉන්නකොට ඉදිරියේදීත් අපේ සිනමාවට විශාල සේවාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. තව වැදගත්ම දෙයක් කියන්න තියෙන්නේ චිත්‍රපටයට අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයෙන් විශාල දෙයක් ලැබිලා තියෙනවා. ඒ අධ්‍යක්ෂණය හරහා ඔහු නළුවන්ව විවිධ ආකාරයට රංගනයට යොදාගෙන තියෙනවා. විමල් ජයකුඩි ඉතාම හොඳින් තමන්ගේ රංගනය කරනවා. ඒ වගේම තමයි මං වෙනම රංගපෑම් දෙකක් දකිනවා. එකක් ඩග්ලස් රණසිංහගේ අපිට ඉන්න ජ්‍යෙෂ්ඨ පරිපූර්ණ නළුවෙක්. ඒ නළුවා යම්කිසි කාලයකදී සිනමාව හැදෑරීමක් කරලා තිබුණා. ඒ හැදෑරීම තුළ ඔහු තවමත් ඒ ජ්‍යෙෂ්ඨත්වයෙන්ම පරිපූර්ණ වෙලා ඔහුගේ රංගපෑම් වල තියෙන නැවුම් බව, ඔහු කොතරම් පරිපූර්ණ නළුවෙක් වුණත්, කොතරම් බියපත් නළුවෙක් වුණත් ඔහුගේ රංගපෑමේ තිබෙන්නා වූ ඒ නැවුම් බව ඉතාම කැපිලා පේනවා. ඒ වගේම අනිකුත් සියලුම නළු නිළියන් විවිධාකාරයට තමන්ගේ චරිත නිරූපණය වලින් කැපිලා පේනවා. කලන ගැන ගත්තත්, අශාන් ගැන ගත්තත් ඒ සියලු දෙනාම ඉතාම සාධාරණයක් කරනවා. ඒ වගේම රඟපාපු සියලුම නළු නිළියන් මේ චිත්‍රපටයට විශාල දායකත්වයක් ලබා දෙනවා කියලා මට කියන්න පුළුවන්. මම මේ චිත්‍රපටයට සුබ පතනවා.